මොඩියුලය 2 ජෛව ලෝකයේ අසිරිය. අපි ක්ෂේත්‍රචාරිකාවක් යමු. ආයුබෝවන් ළමයි. අද අපි ලෑස්ති වෙන්නේ පන්ති කාමරයෙන් පිටතට ගිහින් සෝබා දහමේ තියෙන අසිරිය අපේම දැසෙන් දෙක බලා ගන්න. ඒ කියන්නේ ක්ෂේත්‍රචාරිකාවක් යන්නයි. සීගිරිය, මල්වත්තක්, වනෝද්‍යානයක්, දිය ඇල්ලක් වගේ තැනකට යද්දී අපි කොහොමද සූදානම් වෙන්න ඕනි කියලා අද අපි බලමු. ක්ෂේත්‍රචාරිකාවක් යන්න කලින් අපේ බෑග් එකේ මේ දේවල් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ක්ෂේත්‍ර සටහන් පොත සහ පැන්සලක්. පෑනකට වඩා පැන්සලක් හොඳයි. මොකද වැස්ස වේලාවක වුණත් පැන්සල් ලේඛන මැකෙන්නේ නැහැ. අත් කාචයක්. කුඩා සතුන් සහ ශාක කොටස් ලොකු කර බලන්න. උෂ්ණත්ව මානයක්. පරිසරයේ උෂ්ණත්වය මැනගන්න. දෙනතියක්. ඈත ඉන්න කුරුල්ලන් සහ සතුන් නිරීක්ෂණය කරන්න. සාම්පල එකතු කරන භාජන. කටපළල් හිස් බෝතල් සහ පිරිසිදු පොලිතින් කවර. ආරක්ෂිත උපකරණ. තොප්පියක්, ජලය පානය කරන බෝතලයක් සහ අත්වැසුම් යුගලක්. අපි ක්ෂේත්‍රයට ගියාම හරිම කල්පනාකාරී වෙන්න ඕනේ. මතක තබා ගන්න. අනවශ්‍ය ලෙස ශබ්ද කරන්න එපා. එතකොට සතුන් පලා යනවා. ගස්වැල් වලට හෝ සතුන්ට හානි කරන්න එපා. පරිසරයට කුණු දමන්න එපා. ක්ෂේත්‍රයකදී අපිට මොනවද නිරීක්ෂණය කරන්න පුළුවන්? අපි බලන්න ඕනේ. ජෛව සාධක, ශාක වර්ග, සතුන්, කුඩා කෘමීන්, අජීවී සාධක, පස, ජලය, හිරුවෙලිය, සුළඟ. සටහන් පොතේ මේ විස්තර අනිවාර්යෙන්ම ලියන්න. දිනය සහ වේලාව, ස්ථානය, පවතින කාලගුණය, අවුව සහිතයි, වැසි සහිතයි. ඔබ දුටු විශේෂ දේවල්. ඔන්න ඔය විදිහට සූදානම් වුණොත් අපිට සාර්ථක ක්ෂේත්‍රචාරිකාවක් ගිහින් පරිසරයේ තියෙන අසිරිය විද්‍යාත්මකව ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි යමුද ක්ෂේත්‍රචාරිකාවක්?